ආයිබෝවන් ඔන්ලයින් සොල්ලි හොයන්න පටන් ගත්තා මුලදී ලොකු උනන්දුවක් තිබුණා. හැබැයි මාස කීපයක් යද්දී ඒ ඔක්කොම නැවතිලා වගේ හිර වෙලා වගේ හැංගීමක් එනවා නේද? අන්න ඒකට හේතුව ඒ කියන්නේ ගොඩක් දිනෙකගේ ඔන්ලයින් ගමන නවත්තන ලොකුම බාධකය ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඇත්තටම මේක ගොඩක් දෙනෙක්ට වෙන්න දෙයක්. ලොකු හීනමවලා ලොකු බලාපොරොත්තු තියාගෙන පටන් ගත්ත ගමන මාස 6ක් විතර යද්දී හුඟක් වෙලාවට එතනින් එහාට යන්න බැරිව අතරමං වෙනවා. ඇයි ඇත්තටම මෙහෙම වෙන්නේ? මෙන්න මේ තත්ත්වයට තමයි අපි බර්න් අවුට් කියලා කියන්නේ. මේක නිකම්ම ඇඟට දැනෙන මහන්සියක් නෙවෙයි, ඊට වඩා ගැඹුරු දෙයක්. ඇත්තටම බලාපොරොත්තු ගොඩක් තියාගෙන පටන් ගන්න ඔන්ලයින් වෘත්තීන් නවත්තන අංක 1 උගුල තමයි මේ. මුලින් තිබුණු ඒ ආසාව, ඒ උනන්දුව ටිකින් ටික නැති වෙලා ගිහින් අන්තිමට ඉතුරු වෙන්නේ වෙහෙසක්, එපා වීමක් විතරයි. හරි, ප්‍රශ්නේ ගැන කතා කරා ඇති නේද? අපි දැන් යමු විසඳුම පැත්තට. කොහොමද මේ තත්වෙන් ගොඩ එන්නේ? කොහොමද අවුරුදු ගාණක් එකම විදිහට මේ උනන්දුව, මේ මොටිවේෂන් එක තියාගන්නේ? ඒකට උදව් වෙන හරිම සරල ඒත් පුදුම විදිහට බලවත් ක්‍රම තුනක් නැත්නම් හැක්ස් තුනක් ගැන තමයි අද මම කියලා දෙන්න යන්නේ. අපේ පළවෙනි හැක් එක තමයි සීමා මායිම් හදාගන්න එක. දැන් AI කිව්වම ලොකු දෙයක් හිතෙන්න පුළුවන්. ඒත් මෙතෙන්දී අපි කතා කරන්නේ දියුණු තාක්ෂණය. ඒ කියන්නේ කැලෙන්ඩර් එක වගේ හරිම සරල දෙයක් පාවිච්චි කරලා අපේ වැඩයි පෞද්ගලික ජීවිතයයි අතරේ පැහැදිලි සීමාවක් හදාගන්න එක ගැන. ගොඩක් වෙලාවට ඔන්ලයින් වැඩ කරද්දී ගෙදර වැඩයි බිස්නස් එකේ වැඩයි ඔක්කොම එකට පැටලෙනව නේද? අන්න ඒකට තමයි මේ විසඳුම. මෙන්න මේ ස්ලයිඩ් එක තියෙන වෙනස දිහා පොඩ්ඩක් බලන්න. වම් පැත්තේ තියෙන්නේ කිසිම පිළිවෙලක් නැතුව වැඩයි ගෙදර දේවලුයි ඔක්කොම එකට පටලැවිලා තියෙන අවුල් ජාලයක්. හැබැයි දකුණු පැත්ත බලන්න හැමදේම ලස්සනට පැහැදිලිව වෙන් කරපු සමබර සංවිධානාත්මක ජීවිතයක්. විශ්වාස කරන්න මේ වගේ තත්වයකට එන්න ඇත්තටම පුරුවන්. හරි. කොහොමද එතකොට මේක කරන්නේ? හරිම සරලයි. පියවර දෙකයි තියෙන්නේ. පළවෙනිම දේ තමන්ගේ කැලෙන්ඩර් එක අරගෙන වැඩ ගැන හිතන්නත් කලින් පවුලත් එක්ක ඉන්න වෙලාව විනෝදාංශවලට ව්‍යායාම කරන්න අඩුම ගානේ හොඳට නිදාගන්න තියෙන කාලය બ્લોක් කරලා දාන්න. ඊට පස්සේ දෙවෙනි පියවර විදිහට ඉතුරු වෙලා තියෙන හිස්තැන් වලට වැඩ දාගන්න. එතකොට වෙන්නේ වැඩ අපේ ජීවිතේ පාලනය කරන එක නෙවෙයි, අපේ ජීවිතයට ඕන විදිහට වැඩ හැඩගැහෙන එක. අන්න ඒකයි වෙනස. හරි, ඒ තමයි පළවෙනි හැක් එක. දැන් අපි යමු දෙවෙනි එකට. මම මේකට කියන්නේ SL රියැලිටි චෙක් එක කියලා. සරලවම කිව්වොත් අපේ රටේ, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ඇත්ත තත්වයට ගැළපෙන විදිහට සාර්ථකත්වය කියන එක දිහා බලන එක. මොකද අපි හැමෝම මේ අභියෝගවලට මුහුණ දෙනව නේද? ආර්ථික අවිනිශ්චිතකම, පැය ගණන් කරන්ට් යන එක, සමාජයෙන් එන එක පීඩන, මේ වගේ දේවල් එක්ක පිටරටක ඉන්න කෙනෙක් සාර්ථක වෙන විදිහටම අපිත් වෙන්න ඕන කියලා හිතුවොත් අපේ මොටිවේෂන් එක නැතිවලා යන එක අහන්න දෙයක් නෙවෙයි. එහෙනම් අපි මොකක්ද කරන්න ඕන? අපි හිතන විදිහ වෙනස් කරගන්න ඕන. සාර්ථකත්වය කියන්නේ ලොකු ගණන් සල්ලි හොයන එකම නෙවෙයි. ඊට වඩා සාර්ථකත්වය කියන්නේ ප්‍රගතිය. ඒ කියන්නේ ඊයේ දවසට වඩා අද දවසේ පොඩි හරි දෙයක් ඉස්සරහට ගියා නම් අන්න ඒක තමයි ඇත්තම සාර්ථකත්වය. අන්න ඒ පොඩි දියුණුව තමයි අපිට ඉස්සරහට යන්න ලොකුම මොටිවේෂන් එක දෙන්නේ. මේක හරියට ලොකු කන්දක් නගිනවා වගේ වැඩක්. අපි කන්ද මුලේ ඉඳන් කඳු මුදුන දිහා බැලුවොත් ඒ දුර දැකලම අපිට මහන්සි හිතෙනවා, එපා වෙනවා. ඒත් ඒ වෙනුවට ඊළඟට තියෙන්න ඕනේ එකම එක අඩියකට විතර හිතුවොත් අන්නේ එහෙමයි කරන්න ඕනේ. තමන්ගේ ලොකු ඉලක්කය, ඒ කියන්නේ කන්ද හඳුනාගන්න, ඊට පස්සේ ඒක දවසින් දවස කරන්න පුරුවන් පොඩි පියවර වලට කඩන්න. හැමදාම මේ පොඩි පියවර ඉවර කරලා ඒක සමරන්න. අන්න ඒ පොඩි ජයග්‍රහණ එකතු වෙලා තමයි නොදැනීම කන්ද මුදුනටම යන්න පුළුවන් වෙන්නේ. හොඳයි, අපි දැන් එනවා තුන්වෙනි සහ අවසාන හැක් එකට. ඒ තමයි විවේකීය ඵලදායි කරගැනීම. ඒ කියන්නේ විවේකීය කියන එකත් වැඩේම උපාය මාර්ගය කොටසක් විදිහට සලකන එක. දැන් මේක ඇහුවම ටික කමුතුයි වගේ හිතෙන්න පුළුවන්. ඒත් දිගු ගමනක් යන්න නම් මේක නැතුවම බැරි දෙයක්. මෙන්න මේ වාක්‍ය හොඳට මතක තියාගන්න. විවේකය කියන්නේ වැඩේ ප්‍රතිවිරුද්ධ දේ නෙමෙයි, ඒක වැඩේම කොටසක්. ඒ කියන්නේ අපි රෙස්ට් කරන්නේ වැඩ නවත්තන්න නෙවෙයි, දිගටම හොඳින් වැඩ කරන්න අවශ්‍ය ශක්තිය එකතු කරගන්න. දැන් බලන්න මේ මානසිකත්වයන් දෙක අතර තියෙන ලොකු වෙනස. බර්න් අවුට් වෙන මානසිකත්වයක් තියෙන කෙනෙක් හිතන්නේ අයියෝ විවේක ගන්නවා කියන්නේ කාලේ නාස්ති කරන එකක් කියලා. ශක්තිය කියන්නේ ඉවරයක් නැති දෙයක් කියලා හිතනවා. ඒත් දිගු කාලිනව තිරසාරව සාර්ථක වෙන කෙනෙක් දන්නවා විවේකය කියන්නේ උපාය මාර්ගික ආයෝජනයක් කියලා. ඒ කියන්නේ අපේ ශක්තිය හරියට ෆෝන් එකේ බැටරියක් වගේ. ඒක ඉවර වෙන්න කලින් නැවත චාර්ජ් කරන්න ඕන.
හරි. අපි දැන් මේ කතා කරපු හැක්ස් තුනම එකට එකතු කරලා Tamanටම කියලා තිරසාර සාර්ථකත්ව සැලැස්මක් හදාගන්නේ කොහොමද කියලා බලමු. මෙන්න මේක තමයි අපේ කොටස් 3 උපාය මාර්ගය. 1. තාක්ෂණය පාවිච්චි කරලා වැඩටයි ජීවිතයටයි අතරේ පැහැදිලි සීමාවක් හදාගන්න. 2. ලොකු ඉලක්ක දිහා විතරක් බලන් ඉන්නේ නැතුව දවස ගානේ ලබන පොඩි හරි දියුණුව මැනලා ඒ ගැන සතුටු වෙන්න. 3. වැඩ කරන එක සැලසුම් කරනවා වගේන හරියට විවේක ගන්න එකත් සැලසුම් කරන්න. ඉතින් බර්න් අවුට් වෙලා එපා වෙලා හැමදේම ඇතෑරලා දාන එක නෙවෙයි විසඳුම. මතක තියාගන්න සාර්ථකත්වය කියන්නේ එක රැයකින් යන ගමනක් නෙවෙයි ඒක දිගු ගමනක්. අද අපි කතා කරපු මේ හැක්ස් තුනෙන් ඒ ගමනට හොඳ ශක්තිමත් පටන් ගැනීමක් ගන්න පුළුවන්. ඉතින් දැන් අහන්න තියෙන වැදගත්ම ප්‍රශ්නේ තමයි මේ ගමන පටන් ගන්න අද දවසේ තියෙන ඒ පළවෙනිම පුංචිම පියවර මොකක්ද?